හරියට කල්පනා කරන්නේ නැතුව අනිත් අයට මම හොඳින් කියලා ඔයත් උත්තර දීලා තියෙනවද? එහෙම වැඩි හිතන්නේ නැතුව දැනෙන දේවල් වැඩි ගණන් ගන්නේ නැතුව ඔහේ දවස් ගත කරන එක ලේසි නේද? ඒත් ඒ අතරේ අපහසුකම් හංගගෙන හිනාවෙන දවස් තියෙනවා. ශක්තිය නැතත් අමාරුවෙන් බලෙන් වැඩ කරන දවසුත් තියෙනවා. ඔයා හිතනවටත් වඩා ඔයා මේ වගේ දේවල් ගොඩක් දවස්වල කරලා තියෙනවා. සමහර විට හැමදේම පීඩනයක් වෙන්න කලින් අපි වෙනස් වෙන්න ඕනේ මෙතනදී වෙන්න පුළුවන්. මොකද ධනාත්මකව ජීවත් වෙනවා කියන්නේ අපේ හැඟීම් ගණන් ගන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. වෙලාවකට ධනාත්මකයි කියන්නේ අපේ ඇත්ත අමාරුකම් ගැන අපි අවධානය දෙන එකයි. ඒ නිසා අපහසු වෙලාවට ටිකක් නැවතිලා බලමුද? මුකුත් හරි ගස්සන්නේ නැතුව කිසිම දෙයක් බල කරන්නේ නැතුව ඔයාටම අවධානය දෙන්න. මොකද දැනෙන දේවල් අඳුරගෙන ඔයාවම බලා ගන්න තරම් ශක්තියක් ඔයා ළඟ තියෙනවා. ඒ නිසා පීඩනය වැඩි වෙන්න කලින් ටිකක් අවධානය දීලා ඔයාවම තේරුම් අරගන්න උත්සාහ කරමුද? හිතට මහන්සි දවසට ඒ හොඳටම ඇති.